පොළොව යට තියෙන රන්නාකරයක්. එහෙමත් නැත්තම් පිපාසිත ලෝකයට ලැබුණු අමෘතයක්. අපි කවුරුත් දන්න නළලින්. එහෙමත් නැත්තම් ටියුබ්වෙල්ස් කියන්නේ වර්තමාන ලෝකයේ මිනිසාගේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයක්. හැබැයි මේ අමෘතය අනාගතයේදී මුළු මහත් මිනිස් සංහතියෙම බිහිසුණු විනාශයකට ඇද දමන්න පුළුවන් මාර්ග උගුලක් කිව්වොත් ඔයත් විශ්වාස කරනවද? අද විමසුමෙන් සොයන්න යන්නේ ලෝකයේම පිස්සුවෙන් වගේ හාරන මේ නළලින් පිටුපස්ස හැංගිලා තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එක අවසාන වනතුරු රැඳී සිටින්න. මොකද නොදන්නා කරුණු බොහෝමයක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. අපි මුලින්ම බලමු මොකක්ද මේ නළලින්දක් කියන්නේ කියලා. සරලව කිව්වොත් නළලින්දක් කියන්නේ පොළොව මත පිට ඉඳලා සිරස් අතට ඉතා ගැඹුරට, ඒ කියන්නේ අඩි 100ක ඉඳන් සමහර වෙලාවට අඩි 1000කට වඩා ගැඹුරට විදින කුඩා විදමනකටයි. සාමාන්‍ය ලින්දක් වගේ නම් නෙවෙයි. මෙතනදි කරන්නේ පොළොව යට තියෙන පස් සහ ගල් තට්ටු අතර හැංගිලා තියෙන ජල ධාරාවන් දක්වා නලයක් බස්සන එක. ඊට පස්සේ ඉහළ පීඩනයක් සහිත මෝටර එකක් ආධාරයෙන් මේ ජලය මතු පිටට ඇද ගන්නවා. මේක හරියට බීම එකකට බටයක් දාලා උරල බොනවා වගේ වැඩක්. අපි ඊළඟට බලමු ලෝකයේ නළලින් වැඩියෙන්ම තියෙන්නේ කොහෙද කියලා. ඔබ දන්නවද ලෝකයේ වැඩියෙන්ම භූගත ජලය පරිභෝජනය කරන්නේ, ඒ කියන්නේ නළලින් වැඩියෙන්ම තියෙන්නේ ආසියා කලාපය කියලා. මෙයින් පළමු තැනගන්නේ අසල්වැසි ඉන්දියාව. ලෝකයේ සමස්ත ජල පරිභෝජනයෙන් 125කට වඩා වගකීම තියෙන්නේ ඉන්දියාවට. ඊළඟට චීනය සහ ඇමරිකා එක්සත් ජනපදයට. ලංකාවේ අපේ රටගත්තොත් උතුර මැද සහ වයඹ වගේ වියලි කලාපීය ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සහ පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් මෑතකදී නළලින් දහස් ගණනින් ඉදි වෙලා තියෙනවා. අපි ඊළඟට කතා කරමු මේ නළලින් කියන දේ ඇත්තටම හොඳද නරකද කියන දේ ගැන. හිතන්න, වැස්ස නැති කාලෙකට මතුපිට ගංගා ඇලදොල හිඳලා යනකොට මිනිසුන්ට ජීවත් වෙන්න වතුර දෙන්නේ මේ නළලින්. ලෝකයේ ආහාර නිෂ්පාදනයේ විශාල ප්‍රතිශතයක් රැඳිලා තියෙන්නේ මේ නළලින් ජලයෙන් කරන වගාවන් මතයි. ඒ වගේම තමයි මෙහි නරක පැත්තකුත් තියෙනවා. ඇත්තටම මේ වතුර එන්නේ නිකම්ම නෙවෙයි. පොළොව යට තියෙන ගල් දිය වෙලා එකතු වෙන ෆ්ලෝරයිඩ්, ආසනික් සහ අහිතකර khනිජ වර්ග මේ වතුරේ තියෙන්න පුළුවන්. ලංකාවේ උතුරු මැද පළාතේ පැතිරෙන බරපතල වකුගඩු රෝගයට මේ නළලින් ජලයේ තියෙන රසායනික සංයුතිය දැඩිව බලපාන බව පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා. දැන් අපි යමු වැදගත්ම මාතෘකාවට. අපි මේ විදියට දිගටම පොළොව හැරුවොත් අනාගතයේදී මොකද වෙන්නේ? ඒක කරුණු කිහිපයක් ඔස්සේ පෙන්눔 කරන්නට පුළුවන්. පළවෙනි එක තමයි ජල මට්ටම සිඳී යාම. පොළොව යට වතුර පිරෙන්න අවුරුදු දහස් ගණනක් යනවා. හැබැයි අපි ඒ වතුර අවුරුදු කිහිපයකින් ඇදලා ඉවර කරනවා. අනාගතයේදී එක බිඳුවක්වත් නැතිව මේ ජලධාරාවන් සදහටම හිස් වෙලා යන්න පුළුවන්. දෙවෙනි එක තමයි මුහුදු වතුර කාන්දු වීම. වෙරළබඩ කලාපයේ නළලින් ගැහුවම පොළොව යට තියෙන පීඩනය අඩු වෙලා මුහුදු වතුර ඇතුළට ගලාගෙන එනවා. එතකොට ඒ ප්‍රදේශවල තියෙන හැම ලිඳක්ම සදහටම ලුණු වතුර බවට පත් වෙනවා. තුන්වෙනි එක තමයි ලෝකයේම ගිලා බැසීම. ඔව්, ඔබට ඇහුණ හරි. පොළොව යට තියෙන වතුර තට්ටුව අයින් වුණාම ඒ හිස්තැන් වලට ඉහළින් තිබෙන පස් තට්ටුව කඩාගෙන වැටෙනවා. මේ වෙනකොටත් ඇමරිකාවේ කැලිෆෝනියාව, ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර වගේ විශාල නගර වසරකට අඟල් කිහිපය බැගින් පොළොව යටට ගිලා බස්මින් පවතිනවා. ඒකට හේතුව මේ නළලින් ප්‍රමාණය වැඩිවීමයි. අවසානයේදී අපිට මේන් හිතන්න දෙයක් ඉතුරු කරනව නේද? තාක්ෂණය අපිට පහසු වුණත් සොබාදහම අභිබවා යන්න හැදුවොත් ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් දරුණුයි. නළලින් භාවිතය සීමා නොකළහොත්, වැසි ජලයෙන් නැවත පොළොව පෝෂණය නොකළහොත් අනාගත පරපුරට උරුම වෙන්නේ මහා කාන්තාරයක් විතරයි. ඔබේ ප්‍රදේශවලත් නළලින් බහුලව භාවිතා වෙනවද? මේ ගැන ඔබේ අදහස මොකද්ද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ සත්‍ය ගවේෂණාත්මක වීඩියෝ බලන්න විමසම YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.